එකයි sun block එකයි කියලා කියන්නේ දෙකක්ද නැත්නම් එකක්ද? අපේ day to day life එකේදී sunscreen එකයි sun block එකයි කියන දෙකම sun cream විදිහට එකක් විදිහට හිතනවා. හැබැයි scientifically මේක දිහා බැලුවොත් sunscreen කියන්නේ එකක්, sun block කියන්නේ තව එකක්. අපි මේ දෙක ගැන වෙන වෙනම කතා කරමු. ඔයා sun block එකක් apply කරාම වෙන්නේ සූර්යාගේ ඉඳන් එන පාට ජම්බුල කිරණ skin එකට ඔයාගේ සමට ඇතුල් වෙන එක block කරනවා. sun block කියන නමේ අදහසින්ම block කරන එකක් තමයි කරන්නේ. UV rays ඔක්කොම ආපස්සට හරවලා යවනවා. ඉතින් ඇත්තටම sun block එකකින් sunscreen එකකට වඩා ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. sun block එකක ingredients විදිහට ක්‍රියාත්මක වෙන්නේ titanium dioxide, zinc oxide වගේ. මේ හින්දාම sun block එකක් apply කරාම මූණේ පිටි පිටි වගේ ගතියක් හිටිනවා ගොඩක් වෙලාවට. ඔයාට sun block එකක් apply කරපු ගමන්ම අවුවට යන්න පුළුවන් වාටේ sun protection එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ටික වෙලාවකට කලින් apply කරන්න ඕනේ නැහැ. මේ දැන් apply කරලා මේ දැන් අවුවට යන්න පුළුවන් හැකියාවක් sun block එකක් පාවිච්චි කරද්දී තියෙනවා. දැන් අපි කතා කරමු sunscreen ගැන. sunscreen වලට ගියාට පස්සේ අර sun block එක වගේ UV rays block කිරීමක් sunscreen එකකට කරන්න බෑ. sunscreen එකක් කරන්නේ සූර්යාගේ ඉඳලා එන මේ UV rays ඔයාගේ skin එකට absorb වෙනවා. හැබැයි ඒ UV rays එයා convert කරනවා heat energy එකක් තාප ශක්තිය බවට. එතකොට ඔයාට UV rays වලින් වෙන හානිය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර sun block එකකින් වගේ sunscreen එකකින් UV rays හරවලා යවන්න block කරන්න හැකියාවක් sunscreen එකකට නැහැ. ඊළඟට sunscreen එකේ active ingredients විදිහට ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් වෙලාවට evobenzene, oxybenzene වගේ දේවල්. මේ හේතුවෙන් අර sun block එකක් apply කරාම වගේ sunscreen එකක් apply කරාම අර white cast ඔය පිටි පිටි වගේ හිටින කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. හැබැයි sun block එකකට සාපේක්ෂව sunscreen එකේ තියෙන අවශ්‍ය තමයි sunscreen එක අවුවට යන්න විනාඩි 25කට 30කට කලින්වත් apply කරන්න ඕනි. අර sun block එක වගේ apply කරපු ගමන් ඔයාට එළියට යන්න බෑ. එහෙම වුණත් sunscreen එකේ අර sun protection එක ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ දෙකෙන් හොඳ මොකක්ද කියලා අහුවොත් එකිනෙකට වෙනස් වාසි අවාසි මේ දෙකේම තියෙනවා. ඊළඟට sun block එකයි sunscreen එකයි සැලකුවාට ලොකු protection එකක් ගන්න ඕනේ නම් sunscreen එකකට වඩා sun block එකකින් ලොකු protection එකක් හම්බ වෙනවා. මොකද UV rays block කරලා skin එකට absorb වෙන එක sun block එකකින් තමයි නවත්තන්නේ. Immediately active වෙන්නේ මෙතන sun block එක apply කරපු ගමන් ඔයාට අවුවට යන්න පුළුවන් කියලා මම කිව්වා. හැබැයි sunscreen එක apply කරලා විනාඩි 25ක් 30ක් ගියාට පස්සේ තමයි ඔයාට ඒ sun protection එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේදීම ඔයාලට පේනවා sun block එක sunscreen එකට වඩා වාසි සහගතයි කියලා. හැබැයි එදා ජීවිතයේ කියන පිටි පිටි වගේ හිටිනවා කියන ගතිය white cast ගතිය sun block එකකින් ආවට sunscreen එකකින් එන්නේ sunscreen එක හොඳට skin එකට absorb වෙනවා. එතනදී නම් sunscreen එක sun block එකට වඩා වාසි සහගත වෙනවා. එතකොට sun block එකක්ද අපි පාවිච්චි කරන්න ඕනේ sunscreen එකක්ද කියන එක තනිකරම තීරණය වෙන්නේ ඔයාගේ තියෙන requirement එකත් මත.